ආයිබෝන් සර්. මේ මොකද්ද ඔබතුමා මේ TikTok එකෙන් මේ සම්බන්ධයෙන් අපිට පැමිණිල්ලක් දාලා තියෙනවා? පැමිණිල්ලක් කියන්නේ සර් මගේ කලින් account එකක් තිබුණා TikTok account එකක්. ඔව්. ඒ කලින් තිබුණ TikTok account එකත් report ගහලා ban කරා. මාව සමාජ මාධ්‍ය ඔස්සේ අපහසුතාවයට පත් කරනවා. hina මුණ්ඩු දාලා මට බනිනවා සර්. ඔව්. ඒ කියන්නේ මට මොන විදියටවත් ඉන්න දෙන්නේ නැහැ. අවුස්සනවා අරවා මේවා කියනවා කුණුහරුපෙන් බනිනවා සර්. ආයේ මේ මගේ මේ ළඟදී දාපු මේ post එක report කරා. මම appeal එකක් එවුවා සර් මේ web එකෙන්. අර police.gov.lk කියන website එකෙන්. දලංගේ මහත්තයා විලාංගිලක් ඉන්න මම අපට පරික්ෂා කරලා බලනවා. අවස හරි මේ දැන් මේ අර්ථ දලංගේ නේද කතා කරන්නේ? ඔව් සර්. සර් මේ OTP code එකක් ආවා. ඒ ආපු OTP code එක මම එතන ගහලා confirm කරා. කියන්නේ Gmail එකට නෙවෙයි ආව එක message එකක් විදියට phone එකට ආවේ. මම TikTok link එක සර් එවන්න කීවනේ. ඒ link එක ඒ ඔක්කොම විස්තර ටික දැම්මා අලුත් account එකේ තියෙන එක වීඩියෝ එකකට report ගහලා. ඒ කියන්නේ මම මේවට පාවිච්චි කරන්නේ ලංකාවේ ඉන්න ගෑන් ළමයිවත් ඒගොල්ලන්ගේ කවුරුත් සහෝදර සහෝදරියෝ නෙවෙයිනේ. ඉතින් එයාලට කිසිම අයිතියක් නැහැ නේ සර් report ගහන්න. ඔව්. දැන් එතකොට මේ ඔබතුමාට මම දැන් 24ක් ඇතුළත ඔබතුමාට report ගහපු කෙනාව හොයාගෙන ඔබතුමාට සාහනයක් සලස්සන්න. ඔබතුමාගේ නැවතත් ඔය TikTok account එකේ link එක අපිට ඉවර තියන්න අපි 24ක් ඇතුළත ඔබතුමාට report ගහපු කෙනාව හොයලා මේ සලස්සන්න. හරිද? හරි සර් මම TikTok account එකේ link එක එවන්නම්. කලින් account එකත් ban වුණා. මොකද කියනවනම් මට බනින්න සිද්ධ වුණා. මම ඒ කියන්නේ අස්සපි වචනේ මං අතින් වැරදක් වුණා. නෑ කියන්නේ නෑ සර්. මමත් ඉතින් අර තියෙන ආවයකට බැන්නා. ඔව්. එමයි කියලා මේක ඒ කියන්නේ අසභ්‍ය දෙයක් කියන්නේ හැංගකවට නරක තැනක් එහෙම කිසිම දෙයක් පේනවත් නෙවෙයි. ආයි කියනවා පොලිසියට අල්ලලා දෙන්න ඕන මානසික රෝගියා මානසික අසහනකාරයා එහෙමත් කියනවා සර්. ඔව් ඒ කියන්නේ ඔබතුමා කියන්නේ කාටවත් දැනලා තර්ජනය කරනවා. ඒ කියන්නේ නෑ බැනපු ඒවා තියෙනවා තර්ජනය කරා තර්ජනය කරා කියන්නේ මට දැන් මගේ account එකට මගේ personal account එකට ඇවිල්ලා අරවා මේවා කියද්දි සර් ඉතින් මට තර්ජනය කරන්න වෙනවා. ඔව් ඒ කියන්නේ ඔබතුමා කිසි වරදක් කරන්නේ නැතුව ඔබතුමාට කට්ටිය ඇවිල්ලා නිනම් දාලා එතකොට ඔබතුමාට report කරලා එහෙම ප්‍රශ්නයක්ද දලංගේ මහත්තයා කනක්නේ? ඔව් සර්. ඒ කියන්නේ මම මගේ පාඩුවේ දැන් මගේ TikTok එකේ ඔය editing වැඩ ටිකක් කරගෙන edit ගැන කියලා දීලා ඔය පොඩි වීඩියෝ ටිකක් කරද්දී account එක ban වෙන්න report ගැහුවා. ඊට පස්සේ account එක ban වුණාට පස්සේ මම අලුතෙන් account එකක් පටන් අරගෙන මම ඒකේ වීඩියෝස් දෙක තුනක් දාලා තියෙද්දි එකම එක මම අර හින්දි රැප් එකකට අර lip sync කරපු එකක්. ඒක මේ අද උදේ මම බලනකොට report කළා. මේක පුදුම ප්‍රශ්නයක් වෙන්නේ. දිගට මේක වෙන්න ගියොත් සර් මට කියන්නේ මාත් වැඩිකාරයෙක් වෙලා මටත් කුඩුවේ ගාන ඉන්න මට බෑනි සර්. ඔව් ඔබතුමා කියන්නේ මට පැහැදිලි. ඔබතුමා ඒ TikTok ගිණුම් දෙකක් තියෙද එතකොට? ඔව් කලින් මගේ එක TikTok account එකක් තිබිලා ඒ account එක report ගහලා ban කරාම දැන් මේ අලුතෙන් එකක් ආයෙ හදාගත්තා. ගොඩක් ඔය බනින කට්ටියත් මම block කරා සර්. ඒ කියන්නේ මට බේරෙන්න ඕනේ හින්දා. ඔව්. හරි. දැන් එතකොට ඔබතුමා ඉන්න ප්‍රදේශය අයිති වෙන්නේ මොන කොට්ටාශයටද? මම මහනුවර දිස්ත්‍රික්කයේ වලපනේ සර්. ඔව්. හරි. අපි සයිබර් අපරාධ අංශයට දැන් ඔබගේ TikTok ගිණුම ඒ කියන්නේ TikTok අන්තර්මාධ්‍ය ජාලයේ තියෙන ඒ කියන්නේ ඔබතුමා අපේ Gmail එකේ විතර ඔක්කොම අපි දැන් සයිබර් අංශයට දෙනවා. එයාලා ඔයාට 48ක් පරිදි 28ක් පරිදි අතුලට ඔයාට හරියටම ආන්සර් එකක් දෙයි. හරිද? හරි සර්. ගොඩක් ස්තුතියි.